ඔන්න ඉතින් අද මම ඔයාලට ගොඩාක් රසවත් ව්‍යංජනයක් හදාගන්න විදිය වීඩියෝ එකකින් කරන්නේ. මේක හදාගත්තම ඔයාලට මේකත් එක්කම බත් කන්න පුළුවන්. මස් මාළු ඕනෙත් නැහැ කියලා හිතෙනවා. හැම වෙලොලුවකටම වඩා රසට ගස්ලබු හදාගන්නයි යන්නේ. ඉතින් අපි ගස්ලබු කන්නේ පළතුරක් විදිහට ඉදෙන්න තියලානේ. අද මම ඉදෙන්න කලින් හොඳට පැහුණු ගස්ලබු ගෙඩියක් අරගෙන රසටම උයාගත්තා. මේ විදිහට ඔයාලා බලන්නකෝ ඔයාලට හිතෙයි හදපු රසවත්ම ව්‍යංජනයක් මේක කියලා. ගෑවුණු තැන කන්න පුළුවන් කියන්නේ ඒ වගේ ගොඩාක් රසට උයාගන්න විදිය අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි යමු හදාගන්න විදිය බලන්න දැන්. ඉතින් ගස්ලබු වර්ග ගොඩාක් තියෙනවා. අපේ වත්තේ තියෙන ගස්ලබු වර්ග දෙකක් තමයි මේ. මේ තියෙන දිග ගස්ලබු එක. ඉතින් මේක ලාවට පාට ගැහිච්ච ගමන් ඉදෙනවා. ඒ කියන්නේ හොඳට අපිට කන්න පුළුවන් සයිස් එකට බෙරි වෙන්න ඉදෙනවා. මේ ගස්ලබු ගෙඩිය එහෙම නැහැ. මුළු පොත්තම කහ පාට උනත් හයියයි. ඉතින් මේ හයිය ගස්ලබු වර්ගය මම පැල් තවානකින් පැල අරගෙන ඇවිල්ලා හිටවගත්ත එකක්. ටැනින් කියලා කියන්නේ පොත්ත හරිය ඝනකමයි. කොච්චර ඉදිලා වගේ තිබුණත් ඉදිලා නැහැ. මේ ගස්ලබු ගෙඩිය නම් එහෙම නැහැ. මේක ලාවට පාට වැටිච්ච ගමන් අපිට කන්න පුළුවන් විදියට ඉදෙනවා. බලමුකෝ ඉතින් මම මේ ගෙඩි දෙකම අරන් ආවා මොකද්ද සුදුසු වෙන්නේ කියලා බලන්න. මම මේ දිග ගස්ලබු ගෙඩිය කපා ගන්නවා. ඔන්න ඒක හොඳටම සුදු පාටයි. ඉතින් සමහරු මේ වගේවත් උයන්න ගන්නවා. ඒ වුණාට මම කැමති ඉතින් හයියට තියෙන පාට වැටිච්ච ගස්ලබු උයන්න. ඒකට මේක සුදුසුයි කියලා මට හිතෙනවා. මේ තියෙන්නේ. මේක මේ හොඳ පාට වැටලා තිබුණාට මේක මෙලෙක් වෙන්න ඉදිරිය නැහැ. හරිම හයියයි. නිකන් පොල් වගේ හයියයි මේක. ඉතින් මේකෙන් තමයි මම ගස්ලබු ව්‍යංජනය හදාගන්න යන්නේ. ඔයාලට හිතේ මේක ඉදිලා වැඩි නේද කියලා. ඒ වුණාට මේ ගස්ලබු වර්ගයේ හයිය හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේකට තනිකරම සුදු පාට නැති ටිකක් පාට වැටුණු හයිය ගස්ලබු ගෙඩියක් හොයාගත්තොත් රසටම මේක හදාගන්න පුළුවන්. ඉතින් අමුතු පැන් රසකුත් එකතු වෙනවා ව්‍යංජනයේට. ඊට පස්සේ මම ගස්ලබු ගෙඩිය හොඳට පොතු ඇරලා ඔන්න කපා ගත්තා. මේකෙන් භාගයයි මම අරගන්නේ. ඉතින් එක කෑල්ලකින් හදාගත්තාම ඇති ගොඩාක් තියෙනවා. අනිත් කෑල්ල ඉතින් තව දවසකට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉදෙන තියලා කන්නත් පුළුවන්. ඉතින් මේ හමු ගස්ලබු ව්‍යංජනය හරිම ගුණදායකයි අපේ ශරීරයට. අපි ඉදිලා කනවා වගේ තමයි අපේ ආහාර ජීවන පද්ධතියට ගොඩාක් ගුණදායකයි. මලබද්ධය දුරු කරනවා. බඩවැල් වල ආමාශයේ නිසි ක්‍රියාකාරීත්වයට ඉතාමත්ම ගුණදායකයි. මේ වගේ හොඳට පැහුණු ගස්ලබු වල විටමින් A තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ටිකක් ලොකු කෑලි කපා ගත්තා. දැන් හරි ගස්ලබු ටික එහෙමම තියලා වැඩක් කරගන්න ඕනේ. මම මෙතන අරන් තියනවා ගාගත්ත පොල් ටිකක්, පොල් අහුරක් විතර, ඒ වගේම කැකුළු හාල් මේස හැඳි දෙකක්, ලොකු සුදු ලුණු බික් 3ක් තියෙනවා, ගම්මිරිස් තේ හැන්දක් විතර, කුරුඳුපොතු කෑල්ලක්. සූදුරු තේ හැන්දක් වගේත් අරගන්න. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියලා මේ ටික බෙද ගන්නවා. පොල් ටික දාගත්ත. පොල් ටික දාලා චුට්ටක් විතර බෙදනකොට කැකුළු හාල් ටිකක් දාගත්තා මම. සුදු ලුණුත් ඒකම දාලා බෙද ගන්න ඕනේ. මේ ටික හොඳට දුඹුරු පාට වෙනකම් බෙද ගන්න ඕනේ. දැන් හරි ඊට පස්සේ මම මේකට ගම්මිරිසුයි සුදුරු ටික එකතු කර ගන්නවා. කුරුඳුපොතු කෑල්ලයි එකතු කරලා එකත් එක්කම තව චුට්ට වෙලා බෙද ගන්නවා. කරපිංචා ටිකකුත් එකතු කරගත්තා මම. දැන් හරි ඔන්න මේ ගානට වගේ බෙද ගන්නවානේ. ඉතින් ව්‍යංජනයක් උකු කරගන්න, රස කරගන්න, ඒ වගේම සුවඳ කරගන්න පුළුවන් මේ වගේ මිශ්‍රණයක් හදාගත්තම මේක නිවෙන්න තියා ගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේක මිරිස් ගලක දාලා වතුර චුට්ට දාලා අඹරලා ගන්න තුනි පේස්ට් එකක් යනකම්. අපේ අම්මලා ඉස්සර එහෙම තමයි මේ වගේ දේවල් අඹරගත්තේ. ඉතින් එහෙම නැත්නම් පුංචි ග්‍රයින්ඩර් කප් එකේ බ්ලෙන්ඩර් කප් එකේ බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. දැන් ඉතින් ගස්ලබු ටික උයා ගන්නයි මම යන්නේ. මෙතන මම කපාගෙන තියෙනවා ලොකු ලුණු ගෙඩියකින් පොඩි කෑල්ලක්, සුදු ලුණු බික් දෙකක් විතර, රම්පේ, කරපිංචා, මිරිස්. ඉතින් ඔයාලට මේක වැටි ඇතිලේ දර ලිපේ රසටම හදා ගන්න පුළුවන්. මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් විතර දාගත්තා. දාලා රත් වෙනකොට ඉස්සෙල්ලාම බබ දාගත්ත තේ හැන්දක්. ඊට පස්සේ උළු හාල් ටිකක්. දැන් මම මේකට කපාගත්ත ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු ඒ දෙකම දාලා ටිකක් බෙදනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ අමිරිස් දාගත්තේ. දැන් රම්පේ, කරපිංචා මේ ටික දාලා ටිකක් වෙලා සුවඳ දෙන ප්‍රමාණයට බෙද ගන්න ඕනේ. දැන් ලිප ටිකක් අඩු කරගත්තා මම. මිරිස් කුඩු තේ හැඳි දෙකක් දාගත්තා. සාමාන්‍ය අමු 3-5 කුඩු තේ හැඳි එකමාරක් විතර දාගත්තා. ඊට පස්සේ මස් කරි 3-5 එක තියෙනවා. ඔයාලත් එක්කමයි හදාගත්තේ. වීඩියෝ එකක් කරලා ඇති මම එකෙන් තේ හැඳි එකමාරක් විතරක් දාගත්තා. ඊට පස්සේ කහ කුඩු චුට්ටක් දාගත්තා.
ලුණු පුරවලා තේ හැන්දක් දාගත්තා. කිලිප අඩු කරගෙන මේ ටික දාගන්න නැත්තම් ඉස්සෙල්ලාම දාපු එක කර වෙලා යයි. ඊට පස්සේ හොඳට කලම් කරගන්නවා මම මේ ටිකක් දුඹුරු පාට වෙනකම් වගේ බැද ගන්නවානේ. ගොඩාක් කර ගන්න එපා. දැන් මම ගස් ලැබු කෑලි ටික එකතු කරගත්තා. එකතු කරලා හොඳට කලම් කරගන්නවානේ. අපි දාපු 3-5 වල හොඳට දවට ගන්නවානේ. ඊට පස්සේ ඔයාලට මේකට වතුර දාලා තැම්බෙන්න තියාගන්න පුළුවන්. මට ඉතින් දියකිරි තිබුණ හින්දා දියකිරි දාගත්තේ. ඉතින් අපි මේකට පොල් බැදලා අඹරලා දාන නිසා වතුරෙන් තැම්බෙන්න තියාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මම මේක වහලා තඹ ගන්නවා. ඉතින් මම ගත්ත ගස් ලැබු එක ගොඩාක් හයියයි ගොඩාක් වෙලා ගියා තැම්බෙන්න. ඉතින් හැම එකම එහෙම නැහැ. ඔයාලා වතුර හරි පොල් කිරි හරි ටිකක් දාලා බලන්න තැම්බෙනවද ඉක්මනට කියලා. නැත්තම් බෙරි වෙලා දිය වෙලා යයි. විනාඩි 5න් විතර තැම්බෙන ගස් ලැබු වර්ග තියෙනවා. ඊට පස්සේ මම ඒක වහලා තැම්බෙන්න තියලා අපේ බැදපු පොල් මිශ්‍රණය හදාගන්නයි යන්නේ. ඉන්නේ උනට පස්සේ මම පොඩි ග්‍රයින්ඩර් කප් එකකට දාගත්තා. දාලා මේකට වතුර මේස ඇඳි 2-3ක් විතර එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නානේ. මේ තියෙන්නේ හොඳ පේස්ට් එකක් එන්න බ්ලෙන්ඩ් කරගත්තා මම. මිරිස් ගලේ අඹරලත් ගන්න පුළුවන්. ඊට පස්සේ වන්න ගස් ලැබු කෑලි ටික මෙලෙක් වෙලා තියෙන්නේ. චුට්ටක් වෙලා නැවත මම වහලා තිව්වා. හොඳටම තැම්බෙන්න. ඊට පස්සේ මේකට මම අරගත්ත උකු කිරි ටික තමයි මේ තියෙන්නේ. ඒක අඹරගත්ත පොල් මිශ්‍රණයට දාලා ටිකක් කලම් කරගන්නවා. කලම් කරලා ගස් ලැබු එකට එකතු කරගන්න ඕනේ. ගස් ලැබු කෑලි හොඳට තැම්බුණාට පස්සේ. එකතු කරලා මේක අඩු ගින්නේ චුට්ටක් වෙලා උයා ගන්නයි දැන් තියෙන්නේ. ඉතින් ලුණු හැම බලන්න ඇතිද කියලා. ඉතින් මේ වෙලාවේ ඔයාලට තියෙනවා නම් කළු 3-5 කුඩු එහෙම නැත්නම් සුවඳ 3-5 කුඩු එකක් හදාගෙන ඒකෙන් තේ හැන්දක් විතරත් එකතු කරගන්න. හරිම රසයි එතකොට. ඉතින් මේකත් මම වීඩියෝ කරලා ඇති ඔයාලත් එක්කම හදාගත්ත කළු 3-5 කුඩු එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ හොඳට කලම් කරලා ලුණු බලන්න ඕනේ. ලුණු එහෙම ඇතිද කියලා. ඉතින් මේකට චුට්ටක් මදි වගේ මම තව ලුණු එකතු කරගත්තා. ඉතින් චුට්ටක් වෙලා මදි කින්න තියලා මේක ලිපෙන් අයින් කරගන්නයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ හරිම රසයි මේ විදියට හදලා. ඉතින් ගස් ලැබු මෙච්චර රසට උයන්න පුළුවන්ද කියලා ඔයාලට හිතෙයි. පුදුම හිතට රසක් තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අදත් ලයික් එකක් දාලා ඔයාලට කරන්න තියෙන ඒවා ඒ වගේම වීඩියෝ එක පිළිබඳ අදහස් ඔක්කොම ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම තමයි කුසලස් සිම්පල් ලයිෆ් එක ඔයා තාම එකතු වෙලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා පල්ලෙහාදී සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්න සුබ දවසක් නිරෝගී දිව්‍ය කාල සීලම දෙනාට.